බඩ ඉදිරියට නිරායන්න ප්‍රධානම හේතුවක් තමයි බඩ ඇතුලේ සිද්ධ වෙන පැසවීම. මේ කියන්නේ දැන් ඔයා කන පිටිසහිත ආහාර අපි නම් බත්. ඒතකොට යුරෝපීයාය නම් ওই තිරිඟු පිටි ඒ වගේ. මේවා පැසවීමට ලක් වෙන අපේ ආහාර මාර්ගයේ ඉන්න ඊස්ට් එක එකතු වෙලා. දැන් බත් වලට ඊස්ට් දාලානේ ওই රයිස් වයින් හදන්නේ චීනේ, ජපානයේ එහෙම සකේ කියලා කියන්නේ. ඒව හදන්නේ බත් වලට ඊස්ට් දාලා. පැසවීමට ලක් කරලා. දැන් ඒ ටිකම සිද්ධ වෙනවා ඔයාගේ ආමාශය ප්‍රදාන කරගෙන ආහාර මාර්ගය. ඉතින් බඩ ඇතුලේ සිද්ධ වෙන මේ නිරන්තර පැසවීම හින්දායි අපි උදේට දවල්ට රැට තුන් වේලමත් ගන්නවනේ පිටිසහිත ආහාර. බඩ නිකම්ම පිම්බිලා ඉස්සරහට එනවා. දැන් මේක දැනගත්තට පස්සේ පැසවීමට ලක් වෙන්න ඉඩ තියෙන ආහාර සීමා කරන්න ඕනේ. අපිට බත් එක වේලකට දා ගන්න පුළුවන් නම් අනිත් වේල් දෙක කාබෝහයිඩ්‍රේට් අවමෝන විදිහ ආහාර ගන්න පුළුවන් නම් මේ පැසවීම පාලනය කරන්න පුළුවන්. මේක නැතිම කරන්න බෑ. මොකද අපිට කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර ගන්න සිද්ධ වෙනවනේ. ශක්ති වර්ධනය සඳහා කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර ගන්න ඕනේ. නමුත් ඔය කාබ් සයික්ලින් වගේ ක්‍රම ගොඩක් වැදගත් වෙනවා මේ පැසවීම අඩු කරගන්න.